මචන් ජනිත් කියපන්. අඩෝ කොහෙද බං උඹ ඉන්නේ? මම පොඩ්ඩක් මේ වැවපත් යාව බං. අඩෝ අර උඹ වීඩියෝ වල දාන වැවද බං? දවසක මමත් එක්කන් යනකො උඹ ලැගම් බලන්න. ඉතින් ඕන වෙලාවක එන්නකෝ. මං එක්කයි යන්න. කොහෙද බං ඉතින් අපිට නිදහසක් වැඩ තමා ඉතින්. හරි එහෙනම්. උඹට නිවාඩු හම්බෙනකම් මම උඹට අපේ ගම වීඩියෝකින් පෙන්නන්න. ක්‍රිස්තු වර්ෂ 3 වන සතවර්ෂයේදී මහසිං රජතුමා විසින් ඉදිකරලා තිබෙන ක්‍රිස්තු වර්ෂ 12 වන සතවර්ෂයේදී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරපු පදවිය තමයි තියෙන්නේ. එහෙනම් පදවිය වටේ ඇවිත් ඇති දැන්. හවසට උරු පදින්න යනකන් ඊට කලින් අපි යමු ලස්සන view එකක් එක්ක පදවිය උඩින් බලනකොට පේන හැටි බලා ගන්න. මේ තියෙන්නේ පදවිය දෙයියන් කන්ද. එහෙමත් නැත්නම් පදවිය තපෝවනේ පන්සල. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පය හරියටම ගැලපෙනවා මෙතනදී. මේ තියෙන්නේ ඒ ආයේ ශ්‍රී සුදර්ශනාරාමයේ මහා විහාරස්ථානය. නැත්තම් අපි කවුරුත් දන්න ඒ ආයේ පන්සල. පදවිය කියලා කියන්නේ ඓතිහාසික ගමක්. ඒකට තවත් එක හොඳම උදාහරණයක් තමයි මේ පුරාවිද්‍යාව කියලා කියන්නේ. මේ පුරාවිද්‍යාව ක්‍රිස්තු වර්ෂ 276 303 කාලයේදී රාජ්‍ය පාලනය කරපු මහසිං රජතුමා විසින් ඉදිකරපු විහාරයක් බවට විශ්වාසය කරනවා. පදීගම සහ පදීනගර ලෙස මහා වංශයේ මේ ප්‍රදේශය සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ නිර්මාණ ලක්ෂණ ප්‍රකට කරන නගර ප්‍රාකාර, ජලලින්, ප්‍රතිමා ගෘහ, දාගැබ්, සංඝාරාමාදී ගොඩනැගිලි වලින් සමන්විතයි. පසු කාලයකදී
ප්‍රදේශයේ පාලනය කරපු ද්‍රවිඩ පාලකයෙක් විසින් විහාරය ආශ්‍රිතව ශිව දේවාලයක් ඉදි කරලා එහි හින්දු පුද පූජා කටයුතු සිදු කරපු බවට සාධක හම්බෙලා තියෙනවා. පදවිය සොරෝවාරහාමේ යන මුළු ජල ධාරාවම මේ පේන පදවිය ඇල මාර්ගයේ දිගේ කුඹුරු වලට යනවා. අන්න එහෙමයි අපේ ගම සම්පෝෂිත වෙන්නේ. මේ කොළම කොළ පාටට පේන්නේ අපේ ගවේ ගොවි මහත්තුරුන්ගේ දාඩිය මහන්සිය. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසේ කියන දේ අපිට තේරෙනවා මේ ශාස්ත්‍රීයත්වය දැක්කහම. අපේ මේ හිත කියලා කියන්නේ තප්පරෙන් තප්පරේ එක එක තැන්වලට යන දෙයක්. හිත නිවාගන්න සැනසීම හොයන මිනිස්සුන්ට නිකසලාරාමය කියන්නේ හරිම තැනක්. හවසට වැව කියන්නේ දිව්‍ය ලෝකයක්. දැන් නම් උරු පදින්න මරු වෙලාව. එහෙනම් ලෑස්ති වෙන්න ඔරුවක නැගලා වැව වටේ රවුමක් යන්න. අදට ගමේ චාරිකාව ඉවරයි. ආයෙත් දවසක මේ වගේම ලස්සන ගමනකින් අපි හම්බෙමු. අමතක නොකර මගේ channel එක subscribe කරලා, share කරලා, comment කරලා, like කරලා sub එකක් දීගෙන යන්න. එහෙනම් මගේ පෘථිවිවැසියනි අදට මේ චාරිකාව මම මෙතනින් නවත්වනවා. bye bye.